කොහොමද ගයිස්? ඉතින් අද වැස්ස දවසක් අපේ වගාව අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් වැස්ස කියලා ටික දෙටලා ඉන්න බෑ. ඇවිල්ලා මේක බලා ගන්න ඕනේ, සතුටින් ආරක්ෂා කරගන්න ඕනේ. අද අපිට කරනවා නම් කරන්න තියෙන්නේ තව කොටසකට පොහොර දාන්න ඉතුරු වෙලා තියෙනවා. ඒ වගේම වල් වලින් පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා. මොකද වැස්සත් එක්ක පොළවේ තියෙන ඇට ඉක්මනින් පැලවෙනවා. ඉතින් අපිට සිද්ධ වෙනවා වල් ඉවත් කරගන්න. ඒක අපේ බැමි දිගට අපි පිපිඤ්ඤා දාලා තියෙනවා. ඉතින් අපිට සිද්ධ වෙනවා දැන් මේ දවස්වල පිපිඤ්ඤා වැල් ටික හොඳින් වර්ධනය වෙලා තිනවා. පිපිඤ්ඤා වැල් ටික මිනිස් ගස් වලට පැටලෙන්නේ නැති වෙන්න බැම්මට අපිට හරවන්න ඕනේ. ඉතින් අද ඔයගේ කටයුතු ටිකක් තමයි කරගන්න තියෙන්නේ. හරිනම් ඊයේ දිනේ අපිට කුමිනාසිකේදී සිදු කරන්න තියෙනවා. ඒත් මේ දවස්වල මේ වර්ෂාපතනය නිසා කුමිනාසිකේදීම සිදු කරන්න විදිහක් නැහැ. ඉතින් දැන් අපේ වගාවට අදට හරියටම දවස් අපි තවාන් දැම්මේ අප්‍රේල් පළවෙනිදා. එතකොට අපි සිටුවීම පටන් ගත්තේ මැයි පළවෙනිදා. ඉතින් මාසෙකට පස්සේ තමයි අපේ වගාවේ පැළ සිටුවීම අපි ආරම්භ කරේ. එතකොට ශ්‍රේෂ්ඨයේ හිටවලා අදට දවස් වෙනවා 43ක් විතර වගේ. ඉතින් දැන් මල් කාලේ තමයි යන්නේ. සමහර වෙලෙදි පොඩි පොඩි කරල් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි කුමිනාශක යෙදීම ගැන කතා කරොත් මුලින් අපේ සාමාන්‍යයෙන් අපි ඉන්දියන් බෙහෙත් එකකින් තමයි පටන් ගත්තේ ජීව කියලා. ඊට පස්සේ අපි චෙස් වගේ එකට ගියා. ඊට පස්සේ ඇබමැක්ටින් ගියා. වර්ටකෝ එකට ගියා. අපි ඒක නොකඩවාම දින 4න් 4ට යෙදීම සිදු කරා. මුලින් ශ්‍රේෂ්ඨයේ හිටවලා දවස් 7කින් අපි ආරම්භ කරා කුමිනාශක යෙදීම. ඒත් යම් යම් ස්ථානවල පැලමැක්කගේ හානිය, සුදුමැස්සගේ හානිය අපිට කන්ට්‍රෝල් වීමක් දකින්න ලැබුණේ නැහැ. පළවෙනි බෙහෙත් එකෙන් පස්සේ ගස් දෙක තුනක් අපි දැක්කා සාමාන්‍ය පොඩි කොඩයක් වගේ ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි වහාම ක්‍රියාත්මක වුණා මේ කුමිනාශක මේ කොඩේට භාවිතා කරන්න. ඊට පස්සේ පළවෙනි බෙහෙත් එකෙන් අරුන්නේ කොහොම හරි මිච්චු තමයි පාවිච්චි කරේ. ඒක ඇබමැක්ටින් එකෙන් සාමාන්‍ය දුරට කන්ට්‍රෝල් වුණා. ඊට පස්සේ දින 4න් 4ට අපි ප්‍රොකනෝපෝස් ඒ වගේ දේවල් පාවිච්චි කරමින් ඉදිරියටම ආවා. ඉතින් දැන් ගොඩක් දුරට ඒ තත්ත්වය මගහැරලා තියෙනවා. හැබැයි සමහර ඒ වගේ අර වෛරස් කොඩේ කියන තත්ත්වේ නම් අපිට මගහැරව ගන්න බෑ. මොකද ඒක හැමෝම දන්න කාරණයක්. වෛරස් කොඩේ කියන එක සාමාන්‍යයෙන් ඒකට බෙහෙතක් නෑ ලෝකෙ හොයාගෙන. ඉතින් ඒක අපිට තියෙන්නේ රෝගයේ ව්‍යාප්තියෙන් වළක්වා ගැනීම තමයි. වෙන අපිට ඔප්ෂන් එකක් නෑ. අපි ඒක දැල්ල කඩලා බැලුවා අඩුම තරමේ අලුතෙන් එන දරු ටිකවත් හොඳට ඇවිල්ලා ගහ වර්ධනයක් දකින්න පුළුවන්ද කියලා. අපිට එහෙම ලොකු මේකක් කියන්නේ පැහැදිලි වෙනසක් අපිට දකින්න නෑ ඇත්තටම. ඉතින් දැන් අපේ ශේෂ්ත්‍රයේ පැළ ප්‍රමාණය ගත්තොත් පැළ වලින් නම් 10000ක්. අපි පැළ 1000ක් විතර වගේ ඒ වෛරස් කොඩේ නැත්නම් බීජවල ප්‍රශ්න තියෙනවා කියලා අපි දන්නවා. මොකද මේ අපි ශේෂ්ත්‍රයේ සිටුවන හැම පැළයක්ම නිරෝගීව හැදෙන්නේ නැහැ. එක පැළ බීජවල ප්‍රශ්න නිසා ඒ නිසා අපිට පැළ ප්‍රමාණයක් කොහොමවත් අහිමි වෙනවා. ඉතින් අපේ ශේෂ්ත්‍රයෙන් පැළ 1000ක් වගේ ප්‍රමාණයක් අපි අයින් කරලා 9000ක් වගේ ප්‍රමාණයකට අපි ඇස්ටිමේට් කරගෙන ඉන්නවා. දැනට අපේ වගාව සාර්ථකව කරගෙන යනවා. මම හිතන මට්ටමින් ගොඩක් අයගේ උපදෙස් අපි බලාපොරොත්තු අරගෙන අපි මේ ගමන යන්නේ. අපේ කෘෂි උපදේශකතුමිය ඒ වගේම තව වගාමී ශ්‍රේෂ්ඨයේ මේ අහල පහල වගා කරන ගොවි මහතුන්ගෙන් අපි උපදෙස් ගන්නවා. ඒ වගේම මිරිස් භෝගය මීට කලින් වගා කරලා තියෙන ගොවි මහතුන්ගෙන් මම උපදෙස් ගන්නවා. ඒ වගේම ගොඩක් YouTube නාලිකා වලින් ගොඩක් උපදෙස්, ඒ වගේම Google
ඩිපාර්ට්මන්ට් එකේ යාලා පබ්ලිෂ් කරලා තියෙන මේ උපදෙස් අපි අරගන්නවා. ඉතින් මේ හැමදේම බලලා තමා මේ අපි ක්‍රිමිනාශක දීමක් වුණත් සිදු කරන්නේ. ගොඩාක් මේ දැනුම හොයාගත්ත මම YouTube එකේ ඒ වගේම PDF වලින්. ඉතින් ඇත්තටම මේ වගාවක් කරනවා නම් මුදල් කියන පැත්ත අංක එකට තියෙන්න ඕනේ. මේ මොකද මුදල් නැති වුණොත් වගාව අතරමඟ නතර වෙනවා. ඒ වගේ තමයි මේකට ගොඩක් කැප වෙන්න වෙනවා. හේතුව දැන් අද වැස්ස දවසක් එහෙම කියලා අපිට ගෙදරටලා ඉන්න බෑ. මොකද මේ පැත්තේ රිලවුන්ගේ හානියක් තියෙනවා. ඉතින් රිලව් ආවොත් දලු කනවා, අලුත් දලු ටික කනවා. ඉතින් අපි මෙච්චර මාන්සි වෙලා මේ කරගන්න වගාව එයාලා දලු කාලා ගියොත් එහෙම ඉතින් තව කාලයක් යනවා ආපහු අලුත් දළු දාලා මල් ඇවිල්ලා මේ අලුතෙන් අපිට අස්වැන්නක් ගන්න. ඉතින් එතකොට අපි මහන්සි වෙන එකේ තේරුමක් නැති වෙනවා. ඉතින් වැස්ස අවුව කියලා නෑ, වගාවකට කැප වෙලා ඉන්න වෙනවා. බලමු මේ කැපවීමේ ප්‍රතිඵල කොහොමද කියලා අපි ඔයාලත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. ඉස්සරහට කොහොමද කියලා අස්වැන්න ගොඩක් දුරට අස්වැන්න අරගෙන ඉවරනාම තමයි මම මේ වීඩියෝ එකක් දාන්න හිතාගෙන ඉන්නේ. එතකොට අපි දැන් වගා කරන ප්‍රදේශය ගැන කතා කරොත් අපි ඉන්නේ උඩගම. කියන්නේ ගම්පල උඩගම කියන ප්‍රදේශයේ තමයි අපි මේ වගාව කරන්නේ. ටිකක් බෑවුම් සහිත ඉඩමක් මේක. තැන්තල ඉඩමක් නෙවෙයි, ඒ වගේම කුඹුරු ඉඩමකුත් නෙවෙයි. එතකොට අපිට වතුර ගන්න කලින් මේක ගොඩක් ප්‍රශ්න වුණා. දැන් අපි වතුර අරගෙන දෙන්නේ අඩි වලින් ගත්තොත් අඩි 1000 නෑ අඩි 2400ක වගේ දුරකින්. ඒ කියන්නේ දුර ප්‍රමාණයෙන් ගත්තොත් ඒ වගේ දුර ප්‍රමාණයකින් නම් තමයි වතුර අරගෙන තියෙන්නේ. ඉතින් දැන් වැස්ස පෑවුවා. මම ලෑස්ති දැන් මේ පොඩක් අපේ වගාව පැත්තට යන්න. ඔයාලට පේනවා ඇති මේ අපි දැන් මේ මෙතන කලින් වගා කරලා තිබ්බේ මේ මාළු මිරිස්. දැන් අපි ඒක සූදානම් වෙන්නේ පිපිඤ්ඤා වගාවකට යන්න. පිපිඤ්ඤා මැසි ක්‍රමයට තමයි අපි ගොඩක් දුරට බලාපොරොත්තුවක් තියෙන්නේ. පුළුවන් වුණොත් මැසි ක්‍රමයට යනවා. නැති වුණොත් අපි බිම සාමාන්‍ය විදියට වගා කරන ක්‍රමයට පිපිඤ්ඤා වගාව සිදු කරගෙන තමයි අපි සූදානම් වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ ඉඩම ඇත්තටම හරිම සුන්දරයි. සුන්දර ඉඩමක්. ඈත අලු පෙලියක් පේන්න තියෙනවා. ඉතින් එහා පැත්තට ගියොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් ලස්සන කඳු පන්තියක් එක්ක හවසට නම් මාරම ලස්සනයි. ඊට බෑගෙන යනවා පේනවා. ඉතින් මෙතනින් උඩට ගත්තාම තියෙන්නේ සොගම වත්ත. සොගම ටී ස්ටේට් එක. ඉතින් ඒක කොච්චර ලස්සනයිද කියනවනම් මගේ channel එකේ shorts වීඩියෝ දාලා ඇති. ඒ අපි වතුර අරගෙන තියෙන තැන කොච්චර ලස්සනයිද කියලා. හරියට නව ශ්‍රීලංකයක් වගේ. ඉතින් මේ තමයි අපේ වගාවේ වටපිටාව. ඇත්තටම බොහොම පුංචි වගාවක්. ගොඩාක් ප්‍රශ්න මැද්දේ තමයි අපි මේක කරගෙන යන්නේ. ඉතින් ගොඩක් උත්සාහ කරනවා මේකෙන් හොඳ ප්‍රතිඵලයක් ගන්න. ආයෙම වැස්ස එනවා. ෆෝන් එක තෙමෙන නිසා අපි යමු ඇතුළට පොඩි පැලට. ඉතින් ගයිස් දැන් මෙතන අක්කර 3ක ප්‍රමාණයක් තමයි තියෙන්නේ. අපි ඊළඟට සූදානම් වෙනවා බණ්ඩක්කා පොඩි ප්‍රමාණයක් වගේ අපිට එදිනෙදා අපේ වියදම් හොයාගන්න බණ්ඩක්කා පිපිඤ්ඤා ඒ වගේම බෝංචි වලටත් අපි යන්න හිතනවා. අපි මේකේ කලින්
වගා කරලා තිබ්බේ මොනවද අපේ අත්දැකීම් කොහොමද කියලා අපි ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු. මේ වීඩියෝ එක මම දැනට නතර කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.